හායි ළමයි කොහොමද ඔයාලට? ඉතින් අද දෙවෙනි ලෝක එක අරන් ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ලෝක එක දාලා ටික දවසක් ගියා. ආයෙ ලෝකයක් අරන් එන්න. ඉතින් අද අපි මේ යන්න ලෑස්තිලා ඉන්නේ සීනිගම දේවාලෙට. අම්බලන්ගොඩ ඉක්කඩුව ඒ යවට ඉන්න කට්ටිය නම් දන්නවා මේ කොහෙද කියලා. ඉතින් ඔයාලා ගාල්ලට හරි මාතරට හරි ට්‍රිප් එකක් හරි නැත්නම් ඔයාලගේ පවුලේ කවුරු හරි නෑ ඔයම ඉන්නවනම් ඔයාලත් අනිවාර්යෙන් අමතක නොකර මෙහෙට ආවොත් සීනිගම දේවාලෙ වැඳපුදගෙන යන්න. මොකද ගොඩක් ලස්සන ගොඩක් ආස්කම් තියෙන තැනක්, සුන්දර තැනක්, ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න. මම පුළුවන් හැම වෙලාවකම හිතේ ප්‍රශ්නයක් තියෙනකොට, හිතේ දුකක් තියෙනකොට හිත නිදහස් වෙන්න තියෙන ලස්සන සුන්දර තැන. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා අපි ආසයින තනියම ඉන්න, නිදහසේ ගිහිල්ලා ඉන්න පුළුවන් ලස්සන තැන. ඉතින් ළමයි මේ තියෙන්නේ සීනිගම දේවාලෙට යන තැන. මෙතනින් ඇතුළු වුණාට පස්සේ තමයි යන්න තියෙන්නේ. මේ තියෙන්නේ බීච් සයිඩ් එක. සීනිගම දේවාලෙ පිටිපස්සේ තියෙන බීච් එක. අපිට වැඳලා ඉවරුණාට පස්සේ පිටිපස්සට ගිහිල්ලා යන්න පුළුවන්. මේ හරියේ දේවාල තියෙනවා. දැන් ටිකක් අලුතෙන් හදලා තියෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි. ගොඩක් ලස්සනයි. ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා ආපු වෙලාවක අනිවාර්යෙන්ම ඉතින් බලන්න. ගොඩක් සුන්දර තැන, නිදහසේ ඉන්න පුළුවන් තැන. අපට ජීවිතේ ප්‍රශ්නයක් තියෙනකොට අපි ගොඩක් තනි වෙන්න ආසයිනේ. ඔයාලා ඒත් කොයිම වෙලාවකවත් හිතන්න එපා අපි තනි වෙලයි කියලා ඉන්නේ. මොකද විශ්වය කියන කෙනා අපි කොච්චර තනි වුණත් අපට කවුරුවත් නැති වුණත් හැමතිස්සෙම අපිත් එක්ක ඉන්නවා. විශ්වය විශ්වාස කරන්න. විශ්ව මාතාව විශ්වාස කරන්න. එයාලා අපි දිහා බලාගෙන ඉන්නේ. අපි කරන කියන හැමදේම බලාගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන සීනිගම දේවාලයේ බීච් එක තියෙන පැත්ත. ඉතින් අපි වැඳලා සීනිගම දේවාලෙ බලලා බීච් එකත් පොඩ්ඩක් පාගලා ඔන්න උදේටත් කාලා දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.